හායි ඔන්න අඩුවට ලොකු RC හොයන ඔයාලට අදරන් ආ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න සුපිරි අයිටම් එකක් අපි ප්‍රයිස් එකත් කියන්නම් අපේ ස්ටොක් වල අපේ ෂොප් එකේ තියෙන ප්‍රයිස් එකත් අපි කියන්නම් අන්තිම වෙනකම් බලන්න සුපිරි RC එකක් toy grade සුපිරි RC එකක් 180 ස්කේල් එකක් බලමු එහෙනම් බොක්ස් එක කොහොමද තියෙන්නේ කියලා බොක්ස් එකේ මුලින්ම තියෙනවා ඒකම බ්‍රෑන්ඩ් එක ඊට පස්සේ තියෙනවා ෆුල් ෆන්ක්ෂන් පුළුවන් මේක ඊට පස්සේ ලයිට් සිස්ටම් එකක් තියෙනවා රෝද හතරටම මේක ෂොක්ස් වැඩ කරනවා 4 wheel drive වෙන්නේ ඒකේ 180 ස්කේල් එක සේන සයිස් එක අඩි දෙකක් වගේ ලොකුයි මේ ජීප් එක මේක රොක් රෝලර් RC එකක් මේ ඉමේජ් එකේ තියෙනවා බොක්ස් එකේ මෙතන දාලා තියෙනවා high strength shocks and brilliant headlights ඊට සාපව මෙතන තියෙනවා මේකේ remote control එකේ frequency එක 2.4 GHz remote එකක් එන්නේ ඒ කියන්නේ ඔයාලට දුර යවන්න පුළුවන් මේකේ බොක්ස් එක අපි උඩ පැත්ත බලමු උඩ පැත්තෙත් ඒ details ටිකම තමයි තියෙන්නේ remote control lights full function shocks 4 wheel rock roller name එකත් එක්ක badge එක තියෙනවා අපව බොක්ස් එකේ මේ පැත්ත ගත්තොත් මේ පැත්තේ තියෙනවා රිමෝට් එක කොහොමද එන්නේ කියලා රිමෝට් එක තියෙනවා රිමෝට් එකේ ෆන්ක්ෂන්ස් ටිකක් මෙතන දාලා තියෙනවා go forward stop backward turn left turn right ඒ ටික මෙතන දාලා තියෙනවා බොක්ස් එක ආපහු මෙතනත් උඩ තිබ්බ ඩීටේල්ස් ටිකම තමයි දාලා තියෙන්නේ 4 wheel drive power nothing can stop you කලින් ඉස්සරහ තිබ්බ එකම තමයි තියෙන්නේ high strength shocks එකයි brilliant headlights දාලා තියෙනවා බොක්ස් එක මේ පැත්තේ දාලා තියෙනවා මේ 18 rock roller එකේ එන කලර්ස් දෙක මේක gold color එකයි black color එකයි කලර්ස් දෙකෙන්ම තියෙනවා අපි දැන් ඕපන් කරන්නේ අද මෙන්න මේ black color එක ඔයාලට අපේ shop එකෙන් මේකේ gold color එකක් ගන්න පුළුවන් අපි එනම් ඕපන් කරලා බලමු දැන් අපි item එක එළියට අරන් බලමු පේනවනේ size එක සාමාන්‍ය box එකම අඩි දෙකක් වගේ දිග තියෙන box එකම අඩුවට 4 wheel drive මේ වගේ size එකේ jeep එකක් හොයනවා නම් rock roller එකේ ඉන්නේ මේ jeep එක තමයි ලෝකේ එන ලොකුම size එකේ jeep එකක් තමයි rock roller එකෙන් toy grade මේ RC එක item map එක එළියට ගමු මෙන්න තියෙනවා RC එක RC එක එන්නේ මුලින්ම එන්නේ මේ වගේ කම්බි වලින් මේක ටයිට් කරලා එන්නේ box එකට ඒකයි remote එකයි දෙකම යටින් තියෙනවා බැටරි එක මේකෙත් එන්නේ 7.4 බැටරි එකක් එන්නේ මිලි ඇම්පියර් 1200 7.4 බැටරි එකක් එන්නේ ඒකෙත් පින් 4 පින් එක තමයි එන්නේ charging පින් එක මේකේ charging cable එකත් ඒක include වෙනවා ඔයාලට දැන් ඕනනම් අපේ shops වලින් මේ වගේ batteries cables ගන්න පුළුවන් ඔයාලට මොකද හැමතැනම හොයාගන්න නැති batteries cables අපි ළඟ තියෙනවා ගන්න ඔයාලගේ RC එකට battery එකක් cable එකක් නැත්තම් එහෙනම් අනිවාර්යෙන් අපේ WhatsApp එකට message එකක් දාන්න මෙන්න තියෙනවා RC එක කොම size එක ඒ වගේම බරක් තියෙනවා කිලෝ 1.5 දෙකක් වගේ බරක් තියෙනවා weight එකක් තියෙනවා RC එකේ රෝද හතරම suspension එනවා ස්පෙයා වීල් එකක් කියනවා මේක අපි යූස් කරන්න බෑ මේක size එක පොඩි vehicle එකේ එන tyre එකට වඩා size එක පොඩි rubber tires එන්නේ headlight එකක් එනවා remote එක එනවා මේ වගේ 2.4 GHz remote එකක් එනවා අපි දැන් එළියට අරන් බලමු item එක RC එක damage වෙන්නේ නැති වෙන්න එයාලා මේ වගේ කම්බියකින් මේක box එකට tight කරලා තමයි එවන්නේ item එක remote එක ඔක්කොම ඔන්න රිමෝට් එක තියෙනවා රිමෝට් එක එන්නේ ගන් රිමෝට් එකක් එන්නේ ඔයාලට මේක ඉස්සරහට පස්සට ට්‍රිගර් එක එනවා මේවා ස්පීඩ් එකම කන්ට්‍රෝල් කරන්න බෑ මේවා ටොයි ග්‍රේඩ් එන්නේ ස්පීඩ් කන්ට්‍රෝල් කරන්න බෑ මේ වගේ ඒකයි ටර්න් කරන එකත් අපිට ඕන ගානට ජස් කරලා ටර්න් කරන්න බෑ එකම ටර්න් එකක් තමයි වෙන්නේ ඒකයි ස්පීඩ් කන්ට්‍රෝල් කරන්න ට්‍රිගර් එකක් නෙමෙයි තියෙන්නේ මේක ටොයි ග්‍රේඩ් රිමෝට් එකක් තමයි එන්නේ 2.4 ටොයි ග්‍රේඩ් රිමෝට් එකක් එන්නේ මෙන්න ජීප් එක ප්‍රීමියම් ලුක් එකක් තියෙන රෝලර් එකක් තමයි ලොකු RC එකක් අඩුවට හොයනවා නම් මෙන්න rock roller එක මේක තමයි ඔයාලට සෙට් වෙන අනිම RC එක මේක තමයි වෙන්නේ එහෙනම් අපි මේක බැටරි එකත් දාලා බලමු මේ ස්ක්‍රූ එකක් තියෙන ස්ක්‍රූ එකෙන් ගලවලා ඔයාලට මේකට ලොකු බැටරියක් වුණත් දාගන්න පුළුවන් මේකේ බැටරි ස්පේස් එක තියෙනවා ඔයාලට මේකට එන බැටරියට වඩා ලොකු බැටරියක් වුණත් මෙතනට දාගන්න පුළුවන් 7.4 වොට් කරන්ට් එක එන්න ඕනේ මිලි ඇම්පියර් ගාන වෙනස් වුණාට ප්‍රශ්නයක් නැහැ හරි අපි දැන් වාහනේ බැටරිය දාගෙන ඉවරයි වාහනේ ස්විච් ඔන් කරලා බලමු අපි කොහොමද headlights කියලා ඉතින් මෙතන headlights එක වැඩ කරනවා on කරපු ගමන් අපි දැන් remote එකටත් batteries දාගමු
රිමෝට් එක double A size battery දෙකක් දාන්න තියෙන්නේ. රිමෝට් එකකින් rechargeable නෙමෙයි. රිමෝට් එක normal double A size battery දෙකක් දාන්න තියෙන්නේ. normal pentose battery. අන්න දැන් අපි රිමෝට් එකේ බැටරි සුත් දාලා තියෙන්නේ. දැන් බලමු අපි කොහමද Crawler එකේ ස්පීඩ් එක කියලා. මේකේ මොකද සිංගල් ස්පීඩ් එකක් එන්නේ. අපි කොහම ට්‍රිගර් එක ඇල්ලුවත් එකම ස්පීඩ් එක තමයි වැඩ කරන්නේ. 4 wheel drive වැඩ කරනවා. පේන රෝද හතරම කැරකෙනවා. 4 wheel drive වෙනවා. මේකේ ලුක් එකත් හොඳටම තියෙනවා. මොකද මැට් ෆිනිෂ් එකෙන් තමයි තියෙන්නේ මේ බ්ලැක් කලර් එක. මැට් ෆිනිෂ් එකේ. මේක ඔයගලන්ට මේ ගෝල්ඩ් කලර් එකෙන් ගන්න පුළුවන්. ඒක ගෝල්ඩ් බ්ලැක් මික්ස් එකේ එන්නේ ඒක. ඒ කලර්ස් දෙකෙන්ම ගන්න පුළුවන් වලට මේක ස්ටොක් එනවා. මේකේ සස්පෙන්ෂන් උත් හොඳටම වැඩ කරනවා. මේ බලන්න අයිටම් එක. සස්පෙන්ෂන් වීල් සතරම ටොයි ගේට් RC එකක් ප්‍රයිස් අඩුවට ගන්න ලොකුම RC එක මේක තමයි තියෙන්නේ 180 ස්කේල් එකේ. ඉතින් අයිටම් එකේ දැන් රෝද උස්සලා තියෙද්දිත් රෝද තුනම බිමට ගෑවිලා දෙන. ඒ වගේ හොබි ග්‍රේඩ් RC එක වගේම සස්පෙන්ෂන් ක්වොලිටි එකක් තියෙනවා මේකේ. පිටිපස්ස රෝද දෙකත් ඒ විදිහටම බිම ගෑවිලා ඉස්සර රෝදෙත් බිම ගෑවිලා තියෙන්නේ. සස්පෙන්ෂන් අතින් ගත්තොත් රොක් රෝලර් එකේ හොඳම සස්පෙන්ෂන් තියෙන RC toy grade RC එකක් තමයි මේක. එකයි හොඳ සස්පෙන්ෂන්. ඒ වගේ ප්‍රීමියම් ලුක් එකක් තියෙන තමයි මේක. මොකද ගොඩක් හොබි ග්‍රේඩ් RC වගේම මේක ගොඩක් කල් ඉඳන් එන RC එකක් තමයි මේ රොක් රෝලර් එක 180 ස්කේල් රොක් රෝලර් එක. මේකත් waterproof වෙන්නේ නැහැ. මේක toy grade RC එන්නේ. මේ waterproof වෙන්නේ නැහැ. එහෙනම් ඔයාලට වතුරේ මඩේ පදින්න බෑ. මොකද සමහර වීඩියෝස් තියෙනවා වතුරේ මඩේ පදින. හැබැයි ඔයගලන්ට මේක වතුරේ මඩේ පදින්න බෑ. බෝඩ් සීල් වෙලා එන්නේ නැහැ. වතුරේ මඩේ ගිහිල්ලා වතුර ගිහිල්ලා මේකේ සර්කිට් ඩැමේජ් වෙන්න පුළුවන්. ඒ හින්දා පොඩි කෙනෙක් ගත්තත් ඒ වගේ යූස් කරලා toy grade RC අනිවාර්යෙන් වතුරෙන් පරිසම් කරගෙන තමයි යූස් කරන්න ඕනේ. මොකද වතුර පොඩ්ඩක් ගියත් ඇති සර්කිට් බෝඩ් එක ඩැමේජ් වෙන්න පුළුවන්. මේකේ පවර් එකත් එමයයි සුපිරි පවර් එකක් තියෙනවා. මේකේ ඔක්කොම චැසි ඔක්කොම ටික එන්නේ ප්ලාස්ටික් වලින් තමයි එන්නේ. අපෝ මෙන්න මේ කවර්ස් ටික මෙටල් වලින් එනවා. මේ ඔයගොල්ලෝ printed කවර්ස් ටික මේ මැට් ඇෂ් එකෙන් තියෙන කවර්ස් ටික ඔක්කොම මෙටල් වලින් එන්නේ. මේක ප්‍රයිස් රුපියල් 18000ක් වෙන්නේ. toy grade RC එකක් හොයන කෙනෙක් නම් ඔයාට ගැලපෙන RC එක තමයි මේක. රුපියල් 18000කට ගන්න පුළුවන් සුපිරිම ෆන්ක්ෂන්ස් තියෙන RC එකක්. 4 wheel drive කරන්න පුළුවන්. පොඩි කෙනෙක්ට උනත් අපි රෙකමන්ඩ් කරලා කියන්න පුළුවන් RC එකක් තමයි මේක. අපි මේකේ රනින් වීඩියෝ එකක් වෙනම වීඩියෝ එකකින් අරන් එන්නම්. ඒ වගේම ඉස්සරහට අපි ඊළඟට ZP 1006 එක උඟක් වෙලාට වෙයි අපේ ඊළඟ වීඩියෝ එක. ඔයාලට ඒ වගේම තව අයිටම්ස් ගොඩක් අපේ වීඩියෝස් එන්න තියෙනවා ඉස්සරහට. මේ වීඩියෝ එකත් හොඳයි නම් අපේ ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉස්සරහට ගේන්න ඕන වීඩියෝ එක මොනවද කියලා ඔයාලා කමෙන්ට් එකක් දාගෙන අපි ඒ වීඩියෝ එකත් ගේන්න. ඔයාලා toy grade ද hobby grade ද කියලා වෙනසක් නැහැ. ඔයාලට ඕන RC එකක් අපි ළඟ තියෙනවා. ඔයාලා අපිට ෆොටෝ එකක් හරි අපේ කමෙන්ට්ස් වලට දාන්න. අපි ඒ RC එකේ රිවිව් එකක් අරන් එන්න. ඔයාලට මේ අයිටම්ස් වලට ඕන බැටරිස් මොනවා හරි තියෙනවා නම් ඒත් අපේ WhatsApp නම්බර් එකක් තියෙනවා. WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඔයාලට ඕන බැටරිස්, කේබල්ස් ඒව ගන්නත් පුළුවන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.